හායි ඔයාලට කොහොමද? ඉතින් අද තමයි මම චෙන්නයි වල ඉද්දී එළියට යන්නේ shopping කරන්න කියලා. චෙන්නයි වල එයාපෝට් එක ළඟම තියෙනවා shopping mall එකක්. මම ඒකට තමයි යන්න හිතාගෙන ඉන්නේ. මම දැන් උදේම ලෑස්ති වෙලා යන්න තමයි හදන්නේ. ටැක්සි එකක් දාගෙන මම එයාපෝට් එක ළඟට මම හිතනවා මට විනාඩි 10ක වගේ දුරක් තිබුණා. මම පල්ලෙවරම් කියලා මම හිතනවා නම හරි කියලා පල්ලෙවරම් කියන ඒ චෙන්නයි වල ඒ පැත්තම මම හිටියේ. මම යන ටයිම් එකත් කොහමද උදේම ලෑස්තිලා ගියාට පොඩ්ඩක් 10-11 පුදුම රසණයක් තිබුණේ ඇත්තටම. මාරම රසණේ දරා ගන්න බැරි තරමටම හරිම රසණේ. එයාපෝට් එකේ හරියක් නිසා පොඩ්ඩක් අර ජනාකීර්ණ වැඩි. දැන් shopping mall එකට මම ආවා. shopping mall එකට ආවත් shopping mall එකෙත් මම අර හිතපු තරම් දේවල් මට බලා ගන්න තිබ්බේ නැහැ. මොකද shops ගොඩාක් වහලා තිබුණා. ගොඩක් වහලා තිබුණා. මම දන්නේ නැහැ මගේ ගිහපු දවස් මොකක් හරි අවුලක්ද එහෙම කියන්නම දන්නේ නැහැ. shops ගොඩක් වහලා තිබුණේ. branded shops Adidas ඒ වගේ shops දෙක තුනක් තමයි open කරලා තිබුණේ. ඇත්තටම shopping කරන්න ආපු ගමන් මෙහෙම ගන්න මොකද මගේ ඔළුවේ idea එකක්වත් එහෙම දේවල් තිබ්බේ නැහැ. මට ඕනේ පොඩක් චෙන්නයි ඒ අවට තියෙන දේවල් ටික බලන්න විතරයි. කොහොමත් මේ බඩු ගන්න විදිහකුත් නැහැ. already my luggage තුනක් තිබුණා. තුනම full. තව මුකුත්ම දාන්න බෑ. මොකද හෙට දවසේ මම දිල්ලි වලට යන්න ඕන. එතකොට මට ගෙනියන්න පුළුවන් වෙන්නේ luggage දෙකයි. මම already අද එක luggage එකක් දිල්ලි වල මං යන තැනට courier කරන තැනකට වාර දීලා තමයි තිබ්බේ. මම හිතන්නේ ඉන්දියන් රුපියල් 2000 ගාණක් ඒ බෑග් එකේ මම හිතන්නේ ඒනකොට කිලෝ 18ක් විතර තිබුණා. ඒකට 2000 ගාණක් විතර 2000 ගාණක් මට ගෙවන්න වුණා කොහොම හරි මේ luggage එක චෙන්නයි ඉඳලා දිල්ලි වලට යවන්න විතරක්. ඊට පස්සේ මම shopping mall එක ඇතුලේ මං ආසම තැනක් තමයි Starbucks කියන්නේ. ඒක මං කලින් වීඩියෝ එකෙත් දාලා තිබුණා. මං දන්නේ මං ඒ Starbucks එකට කැමතියි. හැබැයි මම ඉන්දියාවේ Starbucks එක නම් එච්චර ලොකුවට කැමැත්තක් තිබ්බේ නැහැ. මට ඊට පස්සේ ආසාවක් තිබුණා චෙන්නයි වලට ඇවිල්ලා ටුක් එකක යන්න. ඉතින් මම ඊළඟට ටැක්සි එක විදිහට ටුක් එකක් මම දැන්